අයිබෝන් අදත් DJ ලයිව් වැඩසටහන ඔබ වෙත ගෙනෙනවා අපි පරණ පුරුදු ෂෙනාල් එක්ක. මොකද හේතුව අපි සෞන්දර්යයත් එක්ක එපිසෝඩ් 3ක් කරා. විශේෂයෙන්ම මේ ව්‍යවසායකත්වයේ entrepreneurship වගේ දේවල් අල්ලලා. ඉතින් ඉල්ලීමක් තිබුණා මේ දේශපාලනය ගැනත් ටිකක් කතා කරන්නට කියලා. සමහරව ඔබ ෂෙනාල් මොකද උනේ කියලා. ඉතින් ඔන්න අද ෂෙනාල් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක DJ ලයිව් වැඩසටහනට. ෂෙනාල්ටත් විශේෂයෙන්ම අපේ තාරුණ්‍යයටත් අද පවතින දේශපාලනය පිළිබඳ තියෙන ගැටලු ප්‍රශ්න ඔක්කොම අපි කතා කරමු. ආයිබෝන් දෙලිත් කාලෙකට පස්සේ මුණ ගැහුණේ වැඩත් එක්ක පොඩ්ඩක් කාර්යබහුලව හිටියා. නමුත් සන්තෝෂයි ආපහු සැරයක් DJ ලයිව් එකත් එක්ක එකතු වෙන්න ලැබිච්ච එක සම්බන්ධයෙන්. තවත් පොඩි සන්තෝෂයක් තියෙනවා මේ ලංකාවට නොබෙල් තෑග්ග හිමි වෙලා තිබුණා පහුගිය දවසක. ඒ ගැනත් පොඩි සන්තෝෂයක් තියෙනවා. මේ ඒ ගැනත් මතක් කරගෙනම පහුගිය දවස්වල ගොඩක් කතා වුණා මේ හැමෝගෙම වත්කම් බැරකම් සම්බන්ධයෙන්. එතකොට ආණ්ඩු පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් ගෙනුත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අර හිතාගන්න බැරි විදිහේ වත්කම් බැරකම් ප්‍රකාශ එළියට එද්දී ඔවුන් දරන මතයන් සහ ඔවුන්ගේ දිශානතීන් ප්‍රශ්න කිරීම දක්වාම මේ සමාජයේ ලොකු කතිකාවක් හැදෙන්න ගත්තා. ඒ ගැන සහ ව්‍යවසායකෙක් විදිහට මොකද දිලිත් ජයවීර පාර්ලිමේන්තුවට එන්නේ ව්‍යවසායකෙක් විදිහට ගමනක් කම්ප්ලීට් කරාට පස්සේනේ. ඒතකොට එතනදීත් ඒ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්න කිරීම. මේ ගැන අපි පොඩ්ඩක් කතා කරලා ස්ටාර්ට් එකක් ගමු. ෂෙනාල් දැන් ඔබගේ මේ ප්‍රශ්නට එන්න කලින් අපි සරල සංක්ෂිප්ත පූර්විකාවකින් ආරම්භ කරොත් හොඳයි මං හිතන්නේ. මොකද විශේෂයෙන්ම අපේ ඒ තාරුණ්‍යයට මේ ජෙන් Z එකට ජෙන් ඇල්ෆා එකට ඒ තියෙන ප්‍රශ්න නිකන් මොකද්ද මොන පසුබිමකද මේක එන්නේ කියන එක. ඒකට බලන්න එක හේතුවක් ගත්තොත් අපි අපේ මේ වර්තමාන ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා දැන් අවුරුද්දක් ආසන්න වශයෙන් ඉවර වුණා. එතකොට මේ කාලය තුල කොයි විදිහටද අපේක්ෂිත බලාපොරොත්තු කළමනාකරණය වෙලා තියෙන්නේ කියන එක බලන්නට ඕන. විශේෂයෙන්ම ෂෙනාල් දැන් ඔබත් දන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව ඒ කියන ඒ ආණ්ඩුව එන්නේ ගොඩක් බලාපොරොත්තු දීලා විශේෂයෙන්ම ගොඩක් බලාපොරොත්තු දුන්න තාරුණ්‍යයට. මොකද තාරුණ්‍ය තමයි සමාජ මාධ්‍යවල ඉඳගෙන මේ වෙනස සඳහා පෙනී සිටියේ ඒ පැත්තේ ඉඳගෙන. එතකොට ඒගොල්ල බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට වුණාද නැද්ද කියලා අපි හොයන්න ඕන අන්න ඔය කියන පසුබිමේ ඉඳගෙන. ඉතින් අන්න එතෙන්දි තමයි වැදගත් වෙන්නේ ෂෙනාල්ගේ ප්‍රශ්නය. දැන් මමත් හොඳින් දන්න ඔබත් දන්න අපි ඔක්කොම ළඟින් ආශ්‍රය කරන අපේ තාරුණ්‍ය. දැන් අපි දන්නවා ඒ තරුණයෝ මොකද්ද අපිට කිව්වේ මේ වැඩේ හරියන්නේ නැහැ. මේ පරණ වැඩේ ඉවර කරලා දූෂණය නවත්තලා අපි ඉස්සරහට යන්නට ඕන කියන ගමන්ම තාරුණ්‍යයේ අපේක්ෂා තිබුණා මොන හරි දඩබඩ ගාලා වෙයි කියලා. ඒ බලාපොරොත්තුවත් ඇති කළා තිබුණා. ඉතින් අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන එකේ සිට දිනවකවානු දීලා තිබුණානේ. සුමානෙන් දෙකෙන් මේ දූෂණ වලට එරෙහිව අපි පියවර ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි මෙතරම් මුදලක් අපිට හොයාගෙන ඒ මුදලේ වාසිය අපි තාරුණ්‍ය ඇතුළු මිනිස්සුන්ට දෙනවා කියලා. හැබැයි මම මුලින් ඉඳලම කිව්වේ ෂෙනාල්ට මතක ඇති ඒක කරන්න බෑ. එකක් තමයි අර දූෂණයක් අවභාවිතයක් වෙච්ච කියන එක ඇත්ත. නමුත් ඒ අවභාවිතය දූෂණය නවත්තන්න ඕන කියන එකත් ඇත්ත වගේම ඒ තියෙන මූල්‍යමය වාසියක් නැවත ආපහු ගන්න බෑ කියන මතය තමයි මං දිගටම හිටියේ. ඒ කියන්නේ ඒක බොරුවක් කියලා. දැන් රට ඉල්ලා සිටියා මං හිතන්නේ ඡන්දේ දුන්න සහ නොදුන්න අයත් හිතන් හිටියා මේ දූෂණය ඉවර වෙන්නට ඕන කියලා. ඒ කියන්නේ දේශපාලන අවභාවිතාව අප්‍රිය කරන සමාජයක් සමස්ත වශයෙන් බිහි වෙලා හිටියේ. ඉතින් ඒකේ සම්පූර්ණ ප්‍රමාණය ඡන්දෙ දුන්නේ නැහැ මාලිමාවට. හැබැයි
යටිහිතේ බලාපොරොත්තුවක් තිබුණා මේගොල්ලෝ අහම් මේක කරයි කියලා. හැබැයි ඒක උනෙත් නෑනේ. දැන් අපි ගත්තොත් දැන් ඔය දූෂණ විරෝධී කතන්දරේට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බන්ධනාගාර ගත කරන මේ සියලු දෙනා අර කියන දූෂණ ගොන්නෙත් නෑ. නිකන් පොඩි ඒවා ටිකක් අල්ලගෙන තමයි අතොට දාගෙන යන්නේ. ඒකෙන් පොඩි අර අපේ භාෂාවෙන් කිව්වොත් පොඩි චූන් වීමක් සමාජය ඇති කරාට ඒ ඍජු ප්‍රතිඵල ජනතාවට එන බවක් පේන්නේ. ඉතින් ජනතාව කියන්නේ විශේෂයෙන්ම තාරුණ්‍ය සතුටු නෑ ගැන. ඒගොල්ලෝ හිතන් හිටියේ වෙන විදිහකට කිව්වේ අපි දූෂණය නවත්තලා රජයේ තියෙන නාස්තිය නවත්තලා ඒකේ ප්‍රතිලාභ දෙනවා ඔබට. ඒ නිසා ඔබට කාර් එකක් අඩු මුදලට ගන්න පුළුවන්. කීයටද ගන්න පුළුවන් කිව්වේ මේ අර විට්ස් එකක් ගන්න පුළුවන් කිව්වා මට මතක හැටියට මිලියන 4කට 5කට ගන්න වගේ නිකන් මට මතක නැහැ හරිම ගාන ඔය වගේ පොඩි ගානකට ගන්න පුළුවන් ගේ බලාපොරොත්තු ඇති කරා. බයිසිකලයක් ගන්න පුළුවන්, ගෙයක් හදා ගන්න පුළුවන්. එතකොට පොලි නැතුව ණය ගන්න පුළුවන්. අරගෙන තියෙන ණය ඒගොල්ලෝ දරා ගන්න බැරි නම් ඒක ආණ්ඩුව අවශෝෂණය කරගන්න ওই වගේ එකක් කිව්වා. දැන් මේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. දැන් දුවන්නේ අර සංදර්ශන ක්‍රියාවලිය තමයි දුවන්නේ. ඉතින් ඒක බරපතල වුණා මේ වත්කම් බරකම් ප්‍රකාශය එළියට ආපු ගමන්. වත්කම් බරකම් ආවට පස්සේ තමයි හැමෝටම පෙනී ගියේ මේකේ පිටිපස්සේ තවත් යමක් තියෙනවා කියලා. ඉතින් ශනාල් මම ඔබට මතක ඇති අපි මීට කලින් සාකච්ඡාවලදීත් කියලා තිනවා මේක ව්‍යාජයක් කියලා. ඒ කියන්නේ මම ඇත්තටම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය දූෂිත පක්ෂයක්. එහි කියන්නේ ඒකේ තින්නේ මිනිස්සු සහ ඒ පක්ෂයේ විසින් යාන්ත්‍රණයක් නිර්මාණය කරලා දීලා තිනවා. ඔය පක්ෂ අරමුදල කියන යාන්ත්‍රණයේ සංකල්පය යටතේ අදූෂිත විදියට දූෂණය කරන්න. ඒ කියන්නේ එළියට පේන්නේ අදූෂිතයි හැබැයි ඇතුලේ දූෂණය සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔය වත්කම් ප්‍රකාශන වල බලාපොරොත්තු නොවුණු විශාල වත්කම් ප්‍රමාණයක් බිලියන 1.5කට ආසන්න රුපියල් වත්කම් එහි තියෙනවා. මිලියන 175කට ආසන්න ප්‍රමාණයක් රත්තරන් වලින් වත්කම් තියෙනවා. ඉතින් මේ දැන් ඇත්තටම ඕන කෙනෙක් දන්නවා ලංකාවේ මේ වත්කම් වලට දාලා තියෙන්නේ දාන්න පුළුවන් අවමය. ඉතින් මේක කීයක්ද කියලා කාටවත් හිතා ගන්න බෑ. ඒ ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් ගත්තම ඒක විශාල මං හිතන්නේ පාරාවලල්ලක් වුණා ඔවුන්ට මේ උන් ගැන තියෙන විශ්වාසය නැති වෙන්න. ඒකට එක හේතුවක් නේද ආණ්ඩු පක්ෂය ඒගොල්ලෝ දශක ගණනාවක් තිස්සේ ගේන අයිඩියොලොජි එකත් එක්ක මේ වත්කම් බැරකම් ප්‍රකාශය යම් තරමක ක්ලෑෂ් වීමක් ඝට්ටනයක් සිද්ධ වුණා නේද දිලි? ඔව් ඒක තමයි ශේනාල් මම මේ කියන්න හදන්නේ. දැන් ආණ්ඩුවක් ජනතාවත් එක්ක තියෙන සම්බන්ධය ඇවිල්ලා මේ බිරිඳක් සහ සැමියෙක් අතර තියෙන විශ්වාසය වගේ එකක්. ඒ කියන්නේ ඒ කුටුම්බය ඒ පවුල පවත්වාගෙන යන්න නම් ඒක අත්‍යවශ්‍ය විශ්වාසයක්. මේ විශ්වාසය කැඩුණු උන යම් අවස්ථාවකදී ඇති වෙන්නේ සැකය පාදිත පරිසරයක්. ඒ වගේ දැන් මෙතන විශාල සැකයකින් තමයි ජනතාව හැම දෙයක් දිහාම බලන්න පටන් ගෙන තියෙන්නේ. මොකද ඔවුන් කලින් කියපු ඒවා ඔක්කොම බොරු. ඊට පස්සේ ඔවුන්ගේ ආචාර්ය මහාචාර්ය තනතුරු වල සිට සියල්ල බොරු. එතකොට ඔවුන් එදිනෙදා දැන් ප්‍රකාශ කරන්නේවත් බොරු. මේක ඇත්තටම මම දන්නේ නෑ මේ රජය කොතරම් දුරට මේ ගැන අවබෝධයෙන් කටයුතු කරනවද කියලා. මේක මහ විශාල සමාජ ප්‍රශ්නයක්. මොකද දැන් විශ්වාසය කඩ වෙලා තියෙන්නේ. ඉතින් විශ්වාසය කඩ වුණු රජයකට හරි අමාරුයි. අපි කියමු දැන් ක්ලීන් ශ්‍රී ලංකා වගේ සංකල්පයක් ගන්නකෝ. මේක මහ පොළොවේ දුවන්නට නම් මේ රජය ගැන සහ ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය ගැන විශ්වාසයක් තියෙන්නට ඕනේ. දැන් රජය ගැන විශ්වාසය නැති වෙලා. මොකද ඔවුන් කියපු බොහෝ දේ අද බොරු බවට පත් වෙමින් තියෙනවා. ඉතින් ඒකට ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඔවුන් මන් දන්නේ ඉස්සරහට යන්නට නම් කොහොමද ජනතා විශ්වාසය දිනාගන්නේ කියන එක ප්‍රධාන කාරණයක්. ඒක ඔය නිකම්ම ඇවිල්ලා අර සමාජ මාධ්‍ය භාෂාවෙන් කිව්වොත් දෝබි මගේ භාෂාවෙන් කිව්වොත් පැලවත්ත ෆේක් බලකායට නවත්තා ගන්න පුළුවන් ප්‍රහාරයක් නෙමෙයි.
ඒක ෆේක් කවුන්සලින් ගහලා ලයික්ස් දාලා හාට්ස් දාලා බේරගන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද සමස්ත ජනතාව කොහොමත්ම ඒගොල්ලෝ ආවේ මයිනොරිටි වෝට් එකකින්. බලේ ඉන්නේ බහුතර ඡන්දෙන් නෙමෙයි. විශේෂයෙන්ම ජනාධිපතිවරණය සහ ඊටත් වැඩි අඩු ප්‍රතිශතයක් ලබා ගන්න පළාත් පාලන මැතිවරණයේදී පේනවා අඩු ජනතා ප්‍රමාණයක ප්‍රසාදයකින් තමයි ඉන්නේ. දැන් මේ ප්‍රසාදයත් ඒ මිනිස්සු ගැනත් ඒ මිනිස්සුත් මේ විශ්වාසය නැති කරගත්තොත් නැති කරගෙන තියෙන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. හරි අපි අනුමාන කරමු. ඒ කියන්නේ අපි හයිපොතෙටිකලි හිතමු. එතකොට මේ යන විදිහට අපි දන්නේ තවත් වසර කිහිපයකින් මොන වගේ දේශපාලන වාතාවරණයක් තිබේවිද කියලා. මොකද නමුත් මේ වර්තමානයේ රටේ පොදු මහජනයා විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට වටා එක්රොක් වෙලා තමන්ගේ වටිනා ඡන්දය ප්‍රකාශ කරන්නේ වෙනසක් අවශ්‍යයි කියන තැනක ඉඳලානේ. වසර 76ක් තිස්සේ සිද්ධ වෙච්ච විවිධාකාර හේතු මත සිද්ධ වුණු දේවල් එක තමයි මේ පොඩි අලුත් බලාපොරොත්තුවක් එක තමයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. මේ යන විදිහටම උන්ගේ පොරොන්දු නැවතත් ප්‍රශ්න කෙරෙන මේ විදිහටම ගිහිල්ලා මෙතනනොත් එහාට මොකක්ද අපි කරන්නේ කියන ප්‍රශ්නය දැන් මහජනතාව ඇතුලේ මතුවෙමින් තියෙනවා. ඒ ගැන දිලිත්ගේ කියන්නේ මොකක්ද? ශනාල් අපි නැවතත් කියන්නට ඕන විශේෂයෙන්ම අපිට අලුතින් එක්වන ප්‍රේක්ෂකයන්ගේ දැන ගැනීම පිණිස අපිට මේ පිළිබඳ විවරණයක් තිබුණා. අපි අපේ Facebook live එක කරනකොටත් අපි කිව්වා ඇත්තටම මේ ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් NPP එක අල්ලගන්නේ පොළවේ ඇත්තටම තිබුණු ජනතා අවශ්‍යතාවයක්නේ. මොකද මේ අයිතු විදිහට දේශපාලන බලය භාවිතා කිරීම, දූෂිත දේශපාලන ප්‍රවේශය මේක වෙනස් වෙන්නට ඕන කියලා මං හිතන්නේ ලංකාවේ බහුතරයක් ජනතාව විශ්වාස කරා. ඒක ඇත්තනේ. දැන් මිනිස්සු ඒ විශ්වාසය ඇතුව තමයි බහුතරයක් ඡන්දය දුන්නේ මේ NPP එකට. හැබැයි දැන් ඒක වෙලා නැහැ කියලා එක පැත්තකින් පේනවා. අනිත් පැත්තෙන් මොනවා වුණත් ජනතාවගේ ලොකු බයක් තියෙනවා. මේගොල්ලෝ නැතුව ආපහු අර පරණ තත්ත්වයට ගියොත් මහ විනාශකින් ආයි කෙලවර වෙන්නේ කියලා. එතකොට දැන් අද ජනතාවට විකල්පයක් නැති තරමට ජනතාව තල්ලු වෙලා තියෙනවා. ඉතින් අන්න එතෙන්දි තමයි ශනාල් අපි විවෘතව අවංකව නිර්ව්‍යාජව කතා කරන්නට ඕන. ඒ පරණ ක්‍රමේ නැවත ඇති වෙන්න ඉඩ දෙන්න බෑ. මේ හරි හෝ වැරදි මේ සිදු වුණු දේශපාලන වෙනස අත්‍යවශ්‍ය වෙනසක්. ඒ වෙනස ඇතුලේ දැන් මේ නටන නාඩගම අපිට අගය කරන්න බෑ. නමුත් අර පරණ ක්‍රමය අවසන් වීම කියන එක මම හිතන්නේ හැමෝම අගය කරනවා. ඒක එහෙම නෑ කියන්න බෑ. ඒ වගේම සමහර වෙලාවට අර පරණ ඒක ඇතුලේ හිටපු පුද්ගලයන් විටින් විට කරන ප්‍රකාශ හැසිරීම් ජනතාවට පොඩි බියක් ගේනවා ආපහු අරක දෙන්න හදන්නේ කියලා. දැන් ඔය විශේෂයෙන් ඔය ඒකාබද්ධ විපක්ෂ අරව මේවා එළියට එනකොට ජනතාව තැති ගැන්මකට එනවා. ආපහු මේගොල්ලෝ එකතු වෙලා අතෙන්ටම ගෙනියයිද කියලා. ඉතින් එතකොට අර විකල්පයක් නැති වෙන කරගන්න දෙයක් නැති ජනතාවක් බවට පත් වෙලා තිනවා. ඉතින් ඒක මං හිතනවා රටක් හැටියට හොඳ දෙයක් නෙමෙයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕන. අපි අපේ දේශපාලනය කරන අතරේ මෙන්න මේ සංවාදය සමාජය තුළ අවංකව කරගෙන යන්නට එයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුණත් අපේ සංවාදය තුළ අපි අවංකව මේක සාකච්ඡාවට භාජනය කරන්නට ඕන. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ශනාල් මං හිතන්නේ මෙවැනි සාකච්ඡාවලින් සහ අපි කරන වැඩ කටයුතු වලින් නව මං සොයා යන දේශපාලනයක් මිනිසුන්ට දැනෙන වෙනසක් සඳහා අවශ්‍ය වූ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා තමයි අපි ජනතාව දැනුම්වත් කළ යුත්තේ. ඒ තුලින් අපිට පුළුවන් වඩාත් දැනුම්වත් වුණු ජනතාවක් එක්ක දේශපාලනය කරන්නට. දැන් අලුත්
පාලනයත් එක්ක වසරකට ආසන කාලයක් ගත වෙච්ච වෙලාවේදී. එතකොට දිලිත් තමන්ගේ බලාපොරොත්තු විදිහට සහ තමන්ගේ පොරොන්දුව විදිහට කිව්වේ අපි යන්නේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුලින් සතුරුදායක් උදෙසා කියලා. එතකොට දිලිත් දැන් මේ ගම්පහ ප්‍රදේශය සහ මේ රට පුරා සංචාරය කරද්දී මේ ගත වෙච්ච කාලය තුළ තාරුණ්‍යයේ ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් ඔවුන් අරන් තියෙන අලුත් පියවර සම්බන්ධයෙන් ඔබ නිරන්තරයෙන් ගැටෙනවා ඇති. ඔබ මුණ ගැහෙන්න දිනපතා එනවා ඇති අලුත් තාරුණ්‍ය. ඒ ගැන මේ විද්දි මොන වගේ කියවමක් තියෙන මේ අලුත් ආණ්ඩුව යටතේ? නෑ මෙහෙමයි. බම පෞද්ගලිකව සතුටු වෙනවා. අපි පක්ෂයක් හැටියට අපේ පදක්කම අපේ සර්වජන බලයත් සතුටු වෙනවා. අපිට පුළුවන් වුණා විශාල සංවාදයක් සමාජයේ ඇති කරන්නට වෙන්න මේ ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය ගැන. සරලවම කිව්වොත් එදිනදා ජීවිතේ ව්‍යවසායකත්වය කියන වචනේ ආවෙත් දිලිත්ගේ භාවිතයත් එක්ක. ඔව්. ඉතින් ඒක සතුටට කරුණක්. මොකද ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම දියුණු වෙලා තියෙන්නේ මේ සංකල්පය මත. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලම අපි ජනතාවට මුදා හරින්නට ඕන වඩා වැදගත්ම සංකල්පය තමයි ව්‍යවසායකත්ව මනස කියන එක. ඒ පිළිබඳ විවිධ මේ අනවබෝධයන් තියෙනවා. ඒකින් ගොඩක් අය හිතනවා කොහොමද ඔක්කොම ව්‍යවසායකයෝ වෙන්න වගේ ප්‍රශ්න අහනවා. අර ව්‍යවසායකත්ව මනස කියන එක තාම මිනිසුන්ට එච්චර පැහැදිලි නැහැ. නමුත් ව්‍යවසායකත්ව මනසෙන් යුත් තාරුණ්‍යයක් ගැන බලාපොරොත්තු ඇති කරගන්නට පුළුවන් ෂනල් මට ආහපු ප්‍රශ්නෙට. මොකද හේතුව දැන් අපි ගියාම ගොඩක් තැන්වල බහුතරයක් මිනිස්සු අර පරණ පුරුදු දේ නෙමෙයි මගෙන් නම් ඉල්ලන්නේ. අපේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා විශාල ප්‍රවණතාවයක් තියෙනවා. අලුත් දෙයක් කරන්න ඕන, නිර්මාණශීලී වෙන්න ඕන, රැකියාවක් හොයන්න ඕන නම් ඒගොල්ලෝ කැමති අලුතෙන් මේ අර බලන රැකියාවක් හොයන්න, පරණ රැකියාවම නෙමෙයි. අර ඒ තත්වයෙන් අපිව පොඩ්ඩක් මොටිවේට් වෙනවා. අපි නිවැරදි දිශාවට තමයි යන්නේ කියලා. මොකද අපි ඇත්තටම මේ ජනතාවත් එක්කනේ මේ ගනුදෙනුව කරන්නේ. තාරුණ්‍යයත් එක්කනේ මේ ගනුදෙනුව කරන්නේ. තාරුණ්‍යයට තේරෙන්න ඕන අතේ සල්ලි තියෙන්න නම්, ලස්සනට ඉන්න නම්, ගියක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඉන්න නම් මේ රට ව්‍යවසායකත්ව මනසින් පිරෙන්නට ඕන. එහෙම නැතුව දැන් මේගොල්ලෝ පොරොන්දු වුණ විදියට මේ අර හොරකම් කරපු සල්ලි ගෙනල්ලා වාහන ගන්න අවස්ථාව සලසනවා වගේ මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒක ඒ වෙලේ මිනිස්සු හිතුව හැම වෙයි කියලා. දැන් ඒක පිළිගන්නේ නැහැ. මිනිස්සුන්ට ඕන හරි තාර්කිකව, scientifically, විද්‍යාත්මකව is there a solution? අපි අන්න ඒ සොලියුෂන් එක තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ඇත්තටම මම සතුටුයි ෂනල් ගත වුණු අවුරුදු 2කට ආසන්න කාලයක් තුළ ඒ ජනතාව මේ විශාල ප්‍රතිචාරයක් දක්වන විශේෂයෙන් තාරුණ්‍ය. සමාජයට අවතීර්ණ වෙන තාරුණ්‍ය නවයෝන් වී ඉඳලා ළමා කාලේ ඉඳලා තමන්ගේ පාසලේ ලැබෙනා වූ ගුරුහරුකම් එක්ක තමන්ගේ සමාජ වටපිටාවත් එක්ක ඒ ගුරුහරුකම් එක්ක තමයි ඉස්සරහට ඇවිල්ලා සමාජයට අවතීර්ණ වෙන්නේ. පහුගිය දවසක ආරංචි වුණා මේ පාසලේ අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් ලොකු කතාවක් සමාජයේ ඇති වුණා. ඒ ගැන දිලිත්ගේ රීඩින් එක මොනවද? ඒක හොඳයි මිෂනල් අහපු එක. ඒක හරිම කාලීනයි. ඒක ඕනෝක තමයි අපේ රටට නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ වෙච්ච දේ. දැන් අපි මේ ගේන පනත ඇත්තටම ඒකේ තියෙන්නේ සම්පූර්ණ බටහිර ගතියක්. ඒ කියන්නේ ඒ නීතියෙන් පාලනය කරන්න කියන කියන්නේ දරුවා හදාගන්නවාය කියන එක නිකන් මැෂින් එකකින් සිද්ධ වෙන දෙයක්. ඒකට අපි දෙනවා ඩේටා ටික, අපි දෙනවා වැලියුස් ටික. එතකොට ඒගොල්ලෝ හිතනවා හරි මේක මේ විදිහට වැඩ කරයි කියලා. ඇයි එහෙම හිතන්නේ? බටහිර දීර්ඝ කාලයක් තිස්සේ ආපු ඒ සංස්කෘතිය, ඒ විශ්වාසයන් එක්ක ඒක හරි. මොකද බටහිර දෙමාපියන්, බටහිර ගුරුවරුන්, බටහිර ආගමික සංස්ථාවන්, බටහිර මේ දරුවන් මේ සියලු දෙනාම එක්තරා ක්‍රමවේදයකට වසර දහස් ගණනක්, දහස් කොහොම වෙතත් සමහර රටවල් අවුරුදු 200ක් 300ක් කියන්නේ, සමහර රටවල් ඇත්තට පිට ඉක්මවා ගිහිල්ලා ක්‍රමවේදයක් තියෙනවා. ඒ තුල අර දරුවෙක් ශික්ෂණයට ලක් කර ගන්නට නම් අවශ්‍ය ඒ තරවටු කිරීම කියන එක අපි
අපේ භාෂාවෙන් කිව්වොත් අත්ගුණයෙන් දැනගත්ත දෙයක්. අපේ ආච්චිය අපේ සීයා ගත්තොත් හරි ඒතර අපේ අම්මා අපේ තාත්තා අපේ ඉස්කෝලේ ගුරුවරු අපිට කවදාකවත් මොනම මොහොතකවත් හිතිලා නැහෙනේ අපිත් එක තරහ වෙලා අපිට කෝටු පාර ගැහුවා කියලා. එහෙම ගහන්නෙත් නැහැ. ඉතින් අද සමාජය වෙනකොට යම් වෙනසක් සිද්ධ වෙලා තිබුණත් අපිත් ඒ પરම්පරාවේම අයනේ. තාමත් මගේ પરම්පරාවේ අය ගුරුවරු. තාම ඒගොල්ලා විශ්‍රාම ගිහිල්ලා නැහැ. එතකොට ඒ પરම්පරාවේ තාත්තලගේ අම්මලගේ දරුවෝ මේ ඉන්නේ. එතකොට මහ විශාල වෙනසක් සිද්ධ වෙලා තියෙන විදියක් නැහැ සමාජීය ආකල්ප අතින්. ඉතින් මෙන්න මෙහෙම පිටින් ගෙන ආපු පනතක් ගෙනල්ලා දාපු ගම රටට අර තිබුණු ඉකෝසිස්ටම් එක හොඳින් ගියපු එකක් අර අපි කියන්නේ අල කරනවා කියලා. දැන් මේ අල කරන වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. මොකද හොඳට ගියපු එකක්. මම දැක්කාද කතරුවක් එකකත් ලියලා තිනවා මං කනගාටුත් වුණා. එහෙම හුදකලා සිදුවීම් තියෙන්න පුළුවන්. මම කියන්න ගියා විතරයි. හුදකලා සිදුවීම් වලින් සමස්තය නියෝජනය වෙන්නේවත් සමස්ත අදහස නියෝජනය වෙන්නේවත් නැහැ. හුදකලා සිදුවීම් හැමදාම සිදු වුණා. දැන් ওই නීතිය ගෙනාවත් සිද්ධ වෙයි. ලංකාවේ කොයිට වැඩිය දැඩි නීති තියෙනවා ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන්. ශාල නීති තියෙනවා. නමුත් ඒ නීති වලින් ඒක පාලනය වුණේ නැහැ. මිනිමැරීම් සම්බන්ධයෙන්ුත් එහෙමයි. මාර්ග නීති සම්බන්ධයෙන්ුත් එහෙමයි. නීති වලින් කරන්න පුළුවන් ටිකයි තියෙන්නේ. ඒක තමයි ලෝකේ පුරාම හැම රටකම සංස්කෘතිකමය වශයෙන් විවිධ විදිහට ආගමික දේශපාලනික සමාජික වටපිටාව නිර්මාණය කරන්නේ සබුද්ධික කරන්නේ. ඉතින් එවැනි පරිසරයක් නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ නැතුව හුදු කොහේ හරි රටක තිබුණ අය කොහේ හරි තැනක තිබුණ අය කියලා ගෙනල්ලා අපේ සමාජයට මේක අතෑරීම තුලින් මේක ගෙනල්ලා දැම්මම මුළු සිස්ටම් එකම කඩා වැටෙනවා. ඇත්තටම ගුරුවරයෙකුට ගුරුවරියෙකුට එහෙම නැත්නම් අපි ගමු ශිෂ්‍ය නායකයෝ අපේ ඉස්කෝලේ හිටපු අපේ අයියලා අපිත් එක තරහ වෙලා අපිට මම එහෙම අත්දැකලා නැහැ. මම හිතනවා ෂෙනල් ගියපු ඉස්කෝලෙත් මම හිතන්නේ අපි කියන්නේ ප්‍රිෆෙක්ට් අයියලා කියලා නේ කාලේ කියන්නේ. නමුත් කවදාකවත් අපිට එහෙම කරේ නැහැ. මොකද ඒගොල්ලත් ඒ වගේ පරිසර වලින් එන්නේ. ඉතින් ඔය අතරතුර ව්‍යතිරේකයක් එකක් දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ව්‍යතිරේකය අරගෙන සමස්තය ඒකයි කියලා හිතලා නීතිය දුවම මහ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් අනිත් එක කවුරුත් තේරුම් ගන්නට ඕන අපිට සංස්කෘතියක් සભ્યත්වයක් තිබිච්ච රටක්. එකිනෙකාට ගෞරව කරන සෙනෙහස ආදරය ගෞරවය මුසුණු රටක්. මේකේ කවුරුත් ගුරුවරයෙක් හෝ ගුරුවරියක් හෝ දෙමාපියන් හෝ පිරිවෙනක පොඩි හාමුදුරු කෙනෙකුටවත් එහෙම නැත්නම් සෙමිනරේකේ ෆාදර් කෙනෙක්වත් එහෙම කරන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි සමස්තය. එතකොට ඒක මත තමයි උපකල්පනය කරමින් කටයුතු කරන්නට ඕන. ඉතින් මේක ඇත්තටම අපි අපේ මේ රටේ ඉන්න ආණ්ඩුව පුදුම විදිහට බටහිර ගැති ආණ්ඩුවක් කියලා මම කියන්නේ. මේ බටහිර වැඩමනේ කරන්නේ දැන් මේ LGBT කතන්දරේ සංචාරක ව්‍යාපෘතියක් විදිහට දැන් කැටියට මේක ගේන එකම පේනෝනේ කොතරම් අසංවේදීද සමස්ත සමාජය සංස්කෘතියට. ඇත්තටම LGBT සංචාරක ප්‍රවර්ධනයක් කරන්න දරන උත්සාහයම කොච්චර හෙලා දැකිය යුතුද? මොකද හේතුව යමෙක් උපතින් ඒ සමලිංගික හැඟීම් එක්ක ඉපදිලා තිබෙනවා නම් ඔහුට ඇයට ඒ නිදහස තිබිය යුතුයි කියන ඒ ව්‍යතිරේකයට යටත්ව ඒක වෙන ප්‍රශ්නයක්. නමුත් මෙහෙම කෘත්‍රිම විදිහට උලුප්පා දක්වමින් කෘත්‍රිම විදිහට මේ සමාජගත කරන්න හදන මේ දේ සමලිංගිකත්වය කියන එක සමාජයේ සමස්තය නියෝජනය කරන්නේ නැවතත්. ඒක ඊටාම දුර්ලභ අවස්ථාවලදී තිබුණ ඉතිහාසෙත් තිබුණ අපි වගේ නිදහස් සමාජයක විශේෂයෙන්ම අපේ සભ્યත්වය තුළ කවදාකවත් එක ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. නමුත් මෙන්න මේක මේ විදිහට ඉස්සරහට ගෙනල්ලා උලුප්පා දක්වමින් ඇත්තටම දැන් අපි LGBTQ වලින් සංචාරක කර්මාන්තයේ ඉස්සරහට ගෙනියනවා කිව්ව ගමම්ම අපි අහිමි කරගන්නවා අපිට තිබුණායයි කියලා
අපි මිනිස්සුන්ට එන්න කියපු අපේ උරුමය අපේ සභ්‍යත්වය අපේ ආගම් අපේ විශ්වාස බලන්න එන්න කිව්ව ඊට වැඩි විශාල පිරිසක්කාවනි. එතොට මේක කිව්ව ගමන් අපි ඔය කොහරි තවත් අර මහා අර්බුදවලට මුහුණ දෙමින් තිබෙන බටහිර රටක වගේ චිත්තරූපයක් එන්නේ. එතකොට ඒක අලෙවි කරන අර්ථයෙන් ගත්තත් ඉතාම ආතමික උත්සාහයක් මම නම් හිතන්නේ මේ ආණ්ඩුව මම හැමදාම කියන්න වගේ තේරුම් අරගෙන නැහැ මේක. ඉතින් බොහොම කනගාටුදායක කරුණක්. ඕක තමයි ඇත්ත. ඒ කියන්නේ බටහිර රටවල්නුත් දැන් ඒ LGBT වැඩි ප්‍රමුඛතාවක් දීම කියන එක සම්බන්ධයෙන් මේ වෙද්දී විවේචනයට බඳුන් කරලා වාජනය කරලා විශේෂයෙන්ම ව්‍යාපාරතින් ගත්තත් එතකොට දැන්වීම් කරනතින් ගත්තත් විශේෂයෙන්ම සිනමාවතින් ගත්තත් සිනමාව ඇතුළෙත් ඕනාවට වඩා මේ උළුප්පා දක්වන නිර්මාණ පොදු සමාජයේ විසින් ප්‍රතික්ෂේප කිරීමේ ගෝ වෝක් ගෝ බ්‍රෝක් වගේ සංකල්පයක් එක්ක ලොකුවට කතා බහ වෙනවා. විශේෂයෙන්ම උදාහරණයක් විදිහට කියන්න පුළුවන් දිලිත් අර මාවල් ෆිල්ම්ස් වල මාවල් ෆිල්ම්ස් ගොඩාක් බිලියන ගාණක් හම්බ ලොකු ෆ්‍රැන්චයිස් එකක් වුණා. මේ මාවල් ෆිල්ම්ස් වල ආව ෆේස් 4 එක. එතනින් එක තැනකින් එහාට ඒගොල්ලෝ ගොඩාක් මේ දන්න කියන ගොඩක් අර කොමික්ස් වල කැමති කැරක්ටර්ස් මේගොල්ලෝ ලයිව් ඇක්ෂන් පෙන්වන්න යනකොට ඒවට ගොඩාක් මේ විදිහේ දේවල් ඒ කියන්නේ ඒ අර කොමික්ස් වල තිබුණාට වඩා වෙනත් විදිහේ දිශානතීන් එක්ක මේ කැරක්ටර්ස් ඩෙපික්ට් කරන්න ගත්තා. ඒකත් එක්ක ගොඩාක් පොදුවේ සමාජයේ මේවා රිජෙක්ට් කරන්න ගත්ත එකත් එක්ක ඒගොල්ලෝ ගොඩාක් මිලියන ගණන් වලින් බිලියන ගණන් පාඩු ලබන්න ගත්තා. ඒක නිසා ආපහු ඒගොල්ලන්ට දැන් ගොඩක් කරන්න ප්‍රොජෙක්ට්ස් ඔක්කොම අකුල ගන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ ප්‍රශ්නෙත් එක්ක ඇඩ්වර්ටයිසින් අතින් ගත්තත් ඒ ප්‍රශ්නේ තියෙනවා දැන් නැවතත් ආපහු අර the world is healing වගේ තත්වයක් එක්ක දකින්න ගොඩක් වෙලාවට අලුත් කැම්පේන්ස් ලෝකේ දන්න කියන බ්‍රෑන්ඩ්ස් වලින් රිවීල් කරන එක. ජැගුවා වගේ සමාගමකට එහෙම ලොකු බලපෑමක් වුණා. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ රීබ්‍රෑන්ඩ් කරපු කැම්පේන් එක ආපහු ඒගොල්ලන්ට අකුල ගන්න සිද්ධ වුණා. ඒක ෂනල් බලන්න ලෝකේ බහුතරයක් රටවල් තමන්ගේ ඒ සභ්‍යත්වයේ ප්‍රමුඛ ආගම කරගෙන තියෙන්නේ ක්‍රිස්තියානි කතෝලික ආගම් ඉස්ලාම් යුදෙව් චින්තනය. එතකොට ඒ සියලුම ආගම් වල ඓතිහාසික වර්ධනයක් තියෙන දීර්ඝ කාලයක් සමාජගත වෙච්ච සමාජයේ විශාල පිරිසක් විශ්වාස කරන ආගමික විශ්වාසයන්ට පවා මේක මෙවැනි ප්‍රසිද්ධ සංවාදයකදී ප්‍රසිද්ධ වැඩකදී ලොකු බලපෑමක් වෙනවනේ. එතකොට ඒක තමයි අපි කියන්නේ. දැන් ඇත්තටම මේ අපේ රටේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව අපේ ප්‍රමුඛ සભ્યත්වය ලැබෙන්නේ බෞද්ධ චින්තනය තුලින්. ඒක ඒ අපේ බෞද්ධ චින්තනය සහ බෞද්ධ ආගමේ අර නීති රීති වලින් පාලනය වෙන ආගමික සම්ප්‍රදායක් නෙමෙයිනේ තියෙන්නේ. නමුත් අනිකුත් සියලුම ඒවායේ තියෙන ග්‍රන්ථ මගින්ම මේක සාකච්ඡාවට ලක් කරලා ඊටාම සමාජයේ ප්‍රතික්ෂේප වෙන කාරණාවක් හැටියටනේ තිබුණේ. දැන් මේකට මේ පණ දෙන්න හදන්නේ කවුද? බටහිර නම් ඒ කවුද? ඇත්තටම ඊටාම සුළු පිරිසක් මේ සමස්ත සමාජයේම මුළු සාර ධර්මම අභියෝගයට ලක් කරනවානේ. කියන්නේ මේ සමලිංගික හැසිරීම නෙමෙයි. මේ සමලිංගික රිලේෂන්ෂිප්ස් නෙමෙයි. එහෙම සමාජයේ එදා ඉඳලා තියෙනවා. මම දැන් ඒක තමයි අර මේ සංවාදය තුළ කවුරු හරි ඔක් ගත්තොත් එහෙම කියන්නේ වරදවා තේරුම් ගන්න අවශ්‍ය නැති කාරණේ. අපිත් එක්කම ඒ කියන්නේ මේ තියෙනවා අපි ඒක සමාජයේ තියෙන සහ අපි අතරේ තියෙන දෙයක්. අනිසි ලෙස ප්‍රවර්ධනය කරන්නේ. ඒක තමයි. ඒක ඇවිල්ලා උපතින්ම Tamanට ආපු ඒ ලිංගික ප්‍රමුඛත්වයනේ. ඒකට අපි කොච්චර ගරු කරන්න ඕනද කිව්වොත් මං හිතන්නේ ඒකට අපි අතිශය සංවේදී වෙන්නට ඕන. මොකද ඒක ඔවුන්ගේ ලිංගික තෝරා ගැනීම. මොකද තෝරා ගැනීම කියන්නේ Tamanට සහජයෙන්ම ආපු එකක් ඒක. ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ අපි. මෙන්න මේ කෘත්‍රිමව සමාජය මත පටලවන්නට හදන මේ සමාජය පුපුරා යන්නට ඉඩ තියෙන. මොකද මේ මගින් සියල්ල අභියෝගයට ලක් වෙනවා. සමහරට ඔවුන් දන්නෙත් නැහැ ඔවුන්ගේ දිශානතිය තමන්ගේ ව්‍යාපාරවල අතකොළුවක් කරගෙන ඔවුන්ටත් අතරමං වීමකට සිද්ධ වෙන ඔවුන් යූස් කරන එක. මේකෙන් මුළු මහත් සමස්ත සමාජය විතරක් නෙමෙයි මානව වර්ගයාගේ ඓතිහාසිකව අවුරුදු දහස් ගණනක පැවැත්ම පවතින ප්‍රජනනය දාරක ස්නේහය මාතෘත්වය ඒ විතරක් නෙමෙයි ලෝකයේ නීති රීති පවා අපි ගත්තොත් මේ උරුමය කියන සංකල්පය පවා මේ සියල්ලම අභියෝගයට ලක් කරලා
සංඛ්‍යාත්මකව ගත්තොත් ඉතාම සුළු ප්‍රතිශතයක් සමාජය නියෝජනය කරන අහිංසක තමන්ගේ විශ්වාසය මත කටයුතු කරපු ඒ සමලිංගික නිර්ව්‍යාජ සමලිංගිකයින්ටත් කරන අනිසි අනවශ්‍ය මේ බලපෑමක් සහ ප්‍රහාරයක්. ඕක තමයි මේක යථාර්ථය. පහුගිය දවසක තිබුණා මේ Google සමාගමෙන් එකඟ වෙලා තිබුණා ලංකාවේ පාසල් වලට උන්ගේ තියෙන කෘතිම බුද්ධිය මෙවලම් AI tools Gemini tools නොමිලේ ලබා දෙන්න කියලා. ඒක බොහොම හොඳ විදිහට පාවිච්චි කරොත් කෘතිම බුද්ධිය කියලා කියන්නේ තමන්ගේ වැඩ පහසු කරගන්න පුළුවන් ඉතාම හොඳ ක්‍රමවේදයක්. සහ ලෝකේ යමින් තියෙන මේ AI era එකට යමින් ඉන්නේ. විශේෂයෙන්ම 2025 සිට ඉදිරියට ඉපදෙන මෙලොව එළිය දකින ළමයි AI නැති ලෝකයක් ගැන දන්නේ නැහැ. ඒතකොට පොඩි කාලේ මේගොල්ලෝ ඒ දේවල් නිරාවරණය වෙමින් තියෙන්නේ. ඒතකොට ලෝකේ වේගවත් වෙලා තියෙනවා. රැකියාවන් චැලෙන්ජ් වෙන්න පටන් අරන් තියෙනවා. දිලිත් විශේෂයෙන්ම රැකියාවන් අභියෝගයට ලක් වෙනවා මේ කෘතිම බුද්ධිය ආගමනයත් එක්ක. මම හිතනවා හොඳ ආරම්භයක් වෙනත් වැඩසටහනකට ඔබ මේ වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් ලබා දුන්න කියලා. අපි ෂනාල් අපි ඊළඟ වැඩසටහනකදී අපි AI ගැන කතා කරන්නට ඉඩ තියලා අද අපි මේ සාකච්ඡා කරපු කරුණු සංක්ෂිප්තයක් හැටියට ගත්තම අද වර්තමාන දේශපාලනයේ තියෙන මේ ඇති වී ඇති සැක සංකා දෝමනස්ස මේ ඔක්කොමටම ජනතාව කොහොමද මුහුණ දෙන්නේ, ඒ පිටිපස්සේ මේ රජය මොකද්ද මේ කරමින් යන්නේ, මෙන්න මේ වගේ කරුණු කිහිපයක් අද අපිට පුළුවන් වුණා සංවාදයට ලක් කරන්නට. අපි බලාපොරොත්තු වෙනවා මේ සංවාදය ශිෂ්ට සම්පන්නව සමාජ මාධ්‍ය තුළ කරගෙන යන්නට පුළුවන් වෙයි. අපිට ඔබ දක්වන අදහස් බොහොමත්ම වැදගත්. ඒ නිසා ඔබගේ අදහස් කමෙන්ට්ස් හැටියට සටහන් කරන්න. ඒ වගේම ඔබ අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැනත් අපිට කියන්න. මං හිතන්නේ අපිට පුළුවන් වෙයි ඊළඟ වැඩසටහනේදී AI ගැන කතා කරන්නටත්. ඒ වගේම සෞන්දර්යගේ වැඩසටහන් අවසන් වෙන්නේ නැහැ. මේ සෞන්දර්යත් එක එකතු වෙලා ඒ ජෙන්සී පරම්පරාවේ ඒ ඩ්‍රීම්ස් සිහින ඔන්ටර්ප්‍රනියර් ඩ්‍රීම්ස් ගැනත් අපි කතා කරමු. එසේ පවසමින් එනන් ෂනල් ඔබට බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට සම්බන්ධ වීම. බොහොම ස්තුතියි දිලිත්. අපි තවත් දවසක මේ විදිහට මුණ ගැහෙමු.